4E2 වීසා එකකින් ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ ඔයාට නිකන් හරි හිතෙනවා මේ වැඩ කරන තැන හරියන්නේ නැහැ. මේ ඉන්න පැත්ත හරියන්නේ නැහැ. ෆැමිලි එක ගේන්න සෙට් වෙන්නේ නැහැ. ඔයාට මොනවද කරන්න පුළුවන්? ඒක මාරු කරන්න පුළුවන්ද? වෙන ස්පොන්සර් කෙනෙක්ට මාරු වෙන්න පුළුවන්ද? ඔයාට ආයෙත් සල්ලි ගෙවන්න වෙනවද? අහන් ඉන්න කතාව. ඔස්ට්‍රේලියාවට එද්දී ඔයා 4E2 ජොබ් එකකින් අනිවාර්යෙන් තනියෙන් එන්න බලන්න. ෆැමිලි එකත් එක්ක මේක සුබ ගමනක් ඔක්කොම එකට යන්න ඕනේ. ආයෙ වයිෆ් එද්දි ළමයි එක්කන් එන්න බෑ. ඔය මෝඩ වැඩේ නම් කරන්න එපා. අනිවාර්යෙන් තනියෙන් එන්න. මොකද ඔයා එන්නේ කොහෙද කියලා වෙලා ඔයා දන්නේ නැහැ. ඒකින්ද හොඳම දේ තමයි තනියෙන් ඇවිල්ලා මාස 3ක් 6ක් අතර කාලයක් වැඩ කරලා බලලා සෙට් වෙලා ෆැමිලි එක ගෙන්න ගන්න. නැත්තම් වෙන්නේ නිකන් හරි. ඔයාගේ ගෙයක් හොයාගන්න දෙයකටද ඉස්කෝල හොයාගන්න දෙයකටද ලයිසන් ගන්නද හැම දෙයකටම ඔයා මුළු පවුලත් එක්කම තමයි ඔය ප්‍රෙෂර් එකට මූණ දෙන්නේ. ඉතින් මාස 3ක් 6ක් අතර කාලයක්වත් අඩුම ගානේ වැඩ කරන්න. ඊට පස්සේ ඔයාට හිතනවා මේ තැන හරියන්නේ නැහැ. මේක මට සෙට් නැහැ. මේ පැත්තත් හරි නැහැ. මෙතන මට හරියට ඕන සලකන්නේ නැහැ. ගිවන්නේ නැහැ. නිකන් හරි එහෙම දේවල් ටිකක් හිතුනොත් ඔයාට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්ද? ඔව් ඔයාට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. අහන් ඉන්න මේ කියන එක හරියට. ඔයා එහෙම මාරු වෙන්න හැදුවොත් අනිවාර්යෙන් මේ මාරු වෙන අලුත් තැන එක්කෙනා අහනවා ඔයා ඇයි මාරු වෙන්නේ කියලා. ඉතින් සාධාරණ හේතුවක් තියෙන්නත් ඕනේ. එයා ඔයාව ගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ කියනවල්ලා ඒගොල්ලෝ ගන්න කැමති නැහැ. ඔයා මෙහෙටත් ඇවිල්ලා දාලා යන්න පුළුවන් කියලා. ඉතින් නිකන් හරි ඔයාට සාධාරණ හේතුවක් තියෙනවා නම් ඔයාට කියන්න පුළුවන් මේකයි සාධාරණ හේතුව මම මේක නිසා මාරු වෙන්නේ කියලා. ඉතින් මේ වගේ අවස්ථාවක සමහර විට ඔයාගේ පඩිය වැඩි වෙන්නත් පුළුවන්. මොකද ඒ කාලෙ වෙද්දි නිකන් හරි ඔයා අලුත් ෆයිනෑන්ෂල් ඉයර් එක. ඒ කියන්නේ ඔයා දැන් ඇවිල්ලා ඊළඟ ෆයිනෑන්ෂල් ඉයර් එක පනිද්දී ඔයා ඕස්ට්‍රේලියාව ඇතුලේ ජොබ් එක මාරු කරන්න හැදුවා නම් එතකොට ඒ කාලෙ වෙද්දි ගෙවන ගානට ඔයාගේ පඩිය වෙනසුත් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ පඩිය වැඩි වෙනවා. එයා 4E2 එකෙන් ඕස්ට්‍රේලියාවට ආපු ඔෆර් එකට වඩා 10000ක් වැඩි ඔෆර් එකක්. ඉතින් එහෙම වුණොත් ඔයාට හොඳ පඩියකට ඒකට මාරු වෙන්නත් පුළුවන්. කිසිම බැරි කමක් නැහැ. කරන්න ඕන දේ තමයි නිකන් හරි ඔයා වෙනම ස්ටේට් එකකට මාරු වෙනවා නම් ඔයා ආපු ස්ටේට් එකට නැතුව එතකොට වෙන දේ තමයි ඔයා ඒ ජොබ් එක ඇක්සෙප්ට් කරලා ජොබ් ඔෆර් කොන්ට්‍රැක්ට් සයින් කළාට පස්සේ ඒගොල්ලෝ ඔයාගේ නොමිනේෂන් ට්‍රාන්ස්ෆර් එකකට ඇප්ලයි කරනවා. ඔයාට 7 පහක්වත් මේකට ගෙවන්න ඕනේ නැහැ. ඔයා දැනටමත් 4E2 වීසා හෝල්ඩර් කෙනෙක් නිසා ඔයාට සල්ලි 7 පහක්වත් ගෙවන්න වෙන්නේ නැහැ. ඉතින් ආයෙත් කියනවා වගේ ඔයා අඩුම ගානේ මාස 3ක් 6ක් අතර කාලයක් අනිවාර්යෙන් එන තැන වැඩ කරන්න. එතකොට ඔයාට තමයි ඔයාට තේරෙන්නේ මේ තැන ඔයාට වැඩ කරන්න පුළුවන්ද සාධාරණ විදිහට ඔයාට සලකනවද නැද්ද කියලා. ඉතින් ඔයා ආපු ගාම ඔයාට රට සෙට් වෙන්නේ නැහැ, තැන සෙට් වෙන්නේ නැහැ කියලා වෙලා එතන ඉන්න මිනිස්සු සෙට් වෙන්නේ නැහැ කියලා යන්න හදන්න එපා. මොකද එහෙම කරන්න ගියොත් ඉවරලා ඔයා ඇප්ලයි කරන අනිත් තැන් වලින් ඔයාව ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද හොඳම දේ තමයි මාස 3ක් 6ක් අතර කාලයක් ඉඳලා තැන බලලා. මොකද ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දෙන පඩියට උපරිම වැඩ ටික ගන්නවා. ඉතින් ඒ වැඩ ටික අනිවාර්යෙන් ඔයාට කරන්න වෙනවා කොහෙට ගියත්. ඒකින්ද තැනකට යන්න හරි හිතන් ඉන්නවා නම් මාරු වෙන්න හරි අඩුම ගානේ ඔයාගේ නිවාඩු දවස් 3-4ක්වත් දාගෙන ඒ අලුත් තැනට ගිහිල්ලා අඩුම ගානේ දවස් 3-4ක් වැඩ කරලා බලන්න. මොකද ඕස්ට්‍රේලියාවේ හැම වැඩ කරන තැනකම ලොකු වෙනසක් කියලා නැහැ. හැම තැනම එකම වගේ තමයි. හොඳම දේ තමයි ෆැමිලි එක පිටින් එන්න හදන්න එපා ඕස්ට්‍රේලියාවට. අඩුම ගානේ මාස 2-3 අතර කාලයකට පස්සේ ෆැමිලි එක ගෙන්න ගන්න බලන්න. මොකද එතකොට ඔයාට පුළුවන් ඔයාට ඔක්කොම දේවල් ටික සෙටල් කරගෙන ෆැමිලි එක ඊට පස්සේ ගෙන්න ගන්න. 4E2 එකකින් වත් එන්න හදනවා නම් ඕස්ට්‍රේලියාවට හරි වගේ යාළුවෙක් හරි එන්න හදනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක එයාට බලන්න ෂෙයා කරගන්න. ඉතින් පාර්ට් ටයිම් එකක් කැෂ් ඉන් හෑන්ඩ් එකෙන් මිස් වෙලා තිබ්බොත් එහෙම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා මොනවා හරි කියාගෙන යන්න. good luck.